Hi guys! හිතුවා අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා වැටකොළු කරි එකක් හදන්න ඕනි කියලා. වැටකොළු පතෝල කියන දේවල් ඉතින් ගොඩක් දෙනෙක් කන්න අකමැතිනේ. අපි බලමු හැමෝටම කන්න පුළුවන් විදියට මේක රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. මම දැන් වැටකොළු ටික කපාගෙන ආවා. ඒකට අවශ්‍ය කරන දේවල් තමයි කපාගත්ත ලුණු, සුදු ලුණු, රම්ප කරපිංච. මම වැටකොළු කරි එක උයන්න පාවිච්චි කරන්නේ මිටිකිරි. මොකද වැටකොළු ඇතුලේ වතුර තියෙන එළවලු වර්ගයක්. එතකොට මම පහුකිරි යොදාගත්තොත් මෙතනදී අර වැටකොළු ඇතුලේ තියෙන වතුරත් එක්ක කලවම් වුණාම පහුකිරිත් එක්ක ඉවුවොත් රස අඩු වෙනවා. ඒක නිසා මම මේකට පහුකිරි යොදාගන්නේ නැහැ. මිටිකිරි විතරයි යොදාගන්නේ. මම දැන් වැටකොළු ටික ඇතිරියට එකතු කරගෙන ඉවරයි. දැන් මම හදන්නේ මේකට මිටිකිරි ටිකක් එකතු කරගන්න. වැටකොළු කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැටකොළු කියන එළවලු ඇතුලේ වතුර රැඳිලා තියෙන එළවලුවක්. ඉතින් ඒක නිසා අපි මේකට එකතු කරන කිරි ප්‍රමාණය ගොඩක් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටිකක් එකතු කරපුවම හොඳටම ඇති වැටකොළු කරි එකක් හැදෙන්න. දැන් මම කිරි එකතු කරලා ඉවරයි. දැන් මම එකතු කරනවා රම්ප කරපිංච, සුදු ලුණු, ඒ වගේම කපාගත්ත මිරිස් ටිකක් මේකට එකතු කරනවා. ඊට පස්සේ මම එකතු කරනවා රස අනුව ලුණු, මිරිස් කුඩු, 3-5 කුඩු, උළුහල් ටිකක්, ඒ වගේම කාකුඩු ටිකකුත් එකතු කරගන්න. දැන් මේක පොඩ්ඩක් කලවම් කරගන්න. වැටකොළු වලට ගොඩක් කිරි දාන්න එපා. කිරි ප්‍රමාණය වැඩි වුණොත් වැටකොළු එක බෙරි වෙලා වගේ තියෙන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් කිරි එකතු කරපුවාම හොඳටම ප්‍රමාණවත් වැටකොළු කරි එකක් හැදෙන්න. අපි දැන් මේක වහලා ඉදෙන්න දෙමු. ඊට පස්සේ මම පෙන්නන්නම් වැටකොළු කරි එක කොහොමද හැදුනේ කියලා. අපි බලමු දැන් වැටකොළු කරි එක ඉදිලාද එහෙම නැත්නම් තව ටික වෙලාවක් තියන්න ඕනද කියලා. පේන විදිහට නම් තව ටික වෙලාවක් වැටකොළු එක තියෙන්න ඕනේ. මෙතනදී ගොඩක් රසවත් වෙනවා උම්බලකඩ ටිකක් මේකට දැම්මොත්. මම උම්බලකඩ එකතු කරේ නැහැ. මොකද අපේ ගෙදර උම්බලකඩ රසට ආස නැති කෙනෙක් ඉන්න නිසා මම අපේ ගෙදර උම්බලකඩ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම මේක තව චුට්ට වෙලාවක් වහලා තියෙනවා. වහලා තියලා බලමු ඉදුණට පස්සේ ඔයගලන්ට කොහොමද පේන්නේ කියලා. අපි දැන් බලමු වැටකොළු එක ඉදිලාද කියලා. දැන් කියන විදිහට හොඳටම වැටකොළු කරි එක ඉදිලා තියෙන්නේ. ගොඩ වෙලා උයා ගන්න එපා. එතකොට ඒකේ තියෙන ගුණය නැති වෙනවා. දැන් හොඳට කොළ පාටට තාම පේන්න තියෙනවා. ඔයගලන්ට පේනවත් ඇති. මෙන්න මේ වගේ ගොඩ වෙලාවක් අපි ඉවුවොත් ඒකේ තියෙන ගුණය නැතුව යන නිසා මම දැන් බා ගන්න හදන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මම අද හදපු වැටකොළු කරි එක ඔයගලන්ට පේන්නේ. හොඳට කොළ පාට නැති වෙන්නේ නැතුව වැටකොළු එක තියෙනවා. ඉතින් එතකොට ඒකේ තියෙන ගුණය රැඳිලා තියෙනවා. ඉතින් ආයෙමත් දවසක ඔයගොල්ලොත් එක්ක කුකින් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.